ඉතින් ඔයත් හිතුවේ අන්තර්ජාලය කියන්නේ අහසෙන් ලැබෙන දෙයක් කියලා. එහෙම හිතනවා නම් ඔබ සම්පූර්ණ වැරදි. අයිබෝන් අදත් ඔබ එකතු වෙන්නේ අනුරාධ ෆර්නෑන්ඩෝ ඔෆිෂියල් මගේ Facebook පිටුව හා YouTube channel එකත් එක්ක. ඇත්තටම ලෝකයේ අන්තර්ජාලය අපිට කොහොමද හම්බෙන්නේ? අපේ පරිගණකයට, අපේ දුරකථනයට මේ අන්තර්ජාල සේවාවන් හම්බෙන්නේ කොහොමද? ලෝකේ පවතින අන්තර්ජාල දත්ත වලින් 95%කට වඩා ගමන් කරන්නේ මුහුදයටින් එළලා තියෙන කෙස් ගසක් තරම් සියුම් ෆයිබර් ඔප්ටික් කියන කේබල් එක හරහා. මේවා තුල දත්ත ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්. ඔයා Google එකේ සර්ච් කරන හැමදේම ගබඩා වෙලා තියෙන්නේ මේ ලෝකේ කොහේ හරි තිබෙන සර්වර් එකක. සර්වර් එකක් කියන්නේ ඇත්තටම ඔයාගේ ගෙදර තියෙන පරිගණකයකට වඩා ගෙයක් ඇතුළත තරම් විශාල පරිගණකයක්. ඔබ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් Google එක හරහා ඔබ කුමක් හෝ සර්ච් කරොත් ඒ සර්ච් කරන දේ පවතින්නේ මේ ලෝකේ පුරාම පවතින සර්වර්ස් තුල. ඉතින් ඔබ මේ සර්ච් කරන දේ ඔයාගේ ෆෝන් එකෙන් නැත්තම් පරිගණකෙන් ඔයාලට බලන්න නම් ඒ සර්වර්ස් වලින් ඔයාගේ වීඩියෝ එක හෝ ඔබ ක්ලික් කරන දේ ඔබේ ෆෝන් එකට ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි IP address කියලා දෙයක් තියෙන්නේ. IP address එක කියන්නේ හරියට නිකන් ඩිජිටල් ලිපිනයක් වගේ. හරියට ඔබේ ගෙදරට තියෙන ලිපිනය වගේ. ඔබේ හැම ඩිවයිස් එකකම. ඒ කියන්නේ ඔබේ දුරකථනයේ, ඔබේ පරිගණකයේ ඊටම අදාළ වෙච්ච IP address එකක් තියෙනවා. ඔයාගේ ෆෝන් එකෙන් හෝ පරිගණකෙන් ඔයා වීඩියෝ එකක් හෝ ඔබට අවශ්‍ය කරන මොකක් හෝ ලිපියක් නැරඹීමට අවශ්‍ය නම් ඔබේ වෙබ්සයිට් එක සර්ච් කරන්න ඕන. Google එකේ ඔබ සර්ච් කරපු ගමන් ඒ සර්ච් කරන එක ඒ සර්වර්ස් වලින් ඔබට පෙන්නනවා. නිකමට අපි හිතමු අපි YouTube එකට ගිහිල්ලා වීඩියෝ එකක් ක්ලික් කරමු. ඔබ මේ වීඩියෝ එක ක්ලික් කරපු ගමන් ඒ අතරතුර දත්ත මිලියන සංඛ්‍යාවක් කුඩා කොටස් වලට කැඩිලා මේ මුහුද යටින් දුවන ෆයිබර් ඔප්ටික් කේබල් හරහා ආලෝකයක් විදිහට තමයි මේ දත්ත පැමිණෙන්නේ. ඔබ ඒ ක්ලික් කරන තප්පරෙන් ඒ සර්වර්ස් වල ඉඳන් ආලෝකයේ වේගෙන් ඒ වීඩියෝ එක ඔයාගේ රවුටර් එකට එනවා. එහෙම නැත්නම් ඔබගේ ෆෝන් එකට. ඔබගේ රවුටර් එක කරන්නේ ඒ ආලෝක දත්ත තනි වීඩියෝ එකක් විදිහට හරවලා ඔබේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ. ඉතින් මේ වගේ වැදගත් කරුණු දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. දැන්ම මගේ Facebook පිටුව ෆලෝ කරන්න. ඒ වගේම මේ අන්තර්ජාලය ගැන මීටත් වඩා ලොකුවට තොරතුරු දැනගන්න ඕන නම් මගේ YouTube channel එකට සෙට් වෙන්න. දැන්ම මගේ YouTube channel එකට ගිහිල්ලා අන්තර්ජාලය ගැන තොරතුරු ගොඩක් තියෙන වීඩියෝ එක වත්. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණාට ඔබට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.